Hello ළමයි, welcome back to my YouTube channel. ළමයි, ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ළමයි දැන් තමයි නැගිටුනේ. එලාම් තිබ්බා මම එලාම් එක ආයෙත් ඔෆ් කරලා නිදාගත්ත නිදිමතයි. අද පොසොන් පොය දවස කොණ්ඩේ කපන්න යන්නේ. මේ දෙන්නේ කන්නේ. මෙතෙන්ට අයියගේ ටී-ෂර්ට් එකක් අදගත්තා. මෙහෙම බෑලමයි දැන් මගේ කොණ්ඩේ රැලි වෙලානේ තියෙන්නේ. තෙල් ගාලා ඉන්නේ. මම දැන් කරන්නේ කොණ්ඩේ වතුර ගා ගන්න ඕනේ. වතුර ගාගෙන අයියවත් රෙඩි කරගෙන කටුවත් අරගෙන හම් වෙමු. තාම නිදිමතයි මූණවත් සෝදලා නැහැ. හලෝ ළමයි, මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්නව ඇති කියලා. ළමයි අද ඔන්න මම පොය දවසේ කොණ්ඩේ කපන්න තමයි යන්නේ. ඉතින් ළමයි ඔයාලා මාව subscribe නොකර නම් මගේ vlogs බලන්න අනිවාර්යෙන්ම මාව subscribe කරලා මේ වගේ vlogs බලන්න එකතු වෙන්න. දැන් මං කොණ්ඩේ වතුර හොඳට ගාලා තෙත් කරගෙන තියෙන්නේ. අපි දැන් කොණ්ඩේ කපමු. ළමයි කොණ්ඩේ කපමු නෙමෙයි කොණ්ඩේ දැන් අයියට ෆෝන් එක අල්ලගෙන කපන්න බැහැ ළමයි කොණ්ඩේ එක ගන්නට. ඉතින් ඒ නිසා මේ මගේ ස්ටෑන්ඩ් එකත් කැඩිලානේ. ඒ නිසා ඉතින් අයියා කිව්වා මට මේ ෆෝන් එක අල්ලන් කපන්න බෑ. සින්ක් එක ළඟින් ෆෝන් එක හේතු කරන්න කියලා බිත්තියට. අනේ ළමයි මම ඔන් කරලා නෙමෙයි කැම් එක ෆෝන් එක තියලා තියෙන්නේ. වීඩියෝ එක නෑ වීඩියෝ ඔන් කරලා නැහැ මම. ඉතින් අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. මෙහෙම කොණ්ඩේ පෙරලා තියෙන ගොඩක් කාලෙකින් දැක්කේ. ඔයාලත් දැකලා නෑ නේද? ස්ට්‍රේට් කරලා. අයියේ ෂර්ට් එකක් අතගෙන ඉන්නේ. අයියේ එන්න වතුර ගාලා තියෙන්නේ කොණ්ඩේ. එන්න වීඩියෝ කරන්න යන්නේ. අපේ ප්‍රෙස්ලට පෙන්නන්න ඕනේ මම කොණ්ඩේ කපුවා. ඔන්න ඉතින් දැන් ළමයි අයියා නිදාගෙන හිටියේ. මේ අයියා වඬ ගහගෙන දැන් ඉතින් අයියා කොණ්ඩේ හිමීට පීරනවා. ඉතින් බලන්න පිරිමි කෙනෙක් කොණ්ඩේට ආදරේ කියන්නේ කොණ්ඩේට දැනෙන්නවත් නැහැ. යා මගේ කොණ්ඩේ පීරනවා. හරිම හිමීට තමයි අයියා පීරන්නේ. අයියාගේ ටී-ෂර්ට් මට ගවුම් වගේ. ඉතින් ළමයි දැන් හිමීට අයියා පීරනවා. අයියන් කපන්න කතුර තියෙනවත් එක්කම මට ඒ වෙලාවේ තමයි කිව්වේ මට මේ කපන ගමන් ෆෝන් එක අල්ලන්න බෑ. ෆෝන් එක තියන්න කියලා මෙතනින් හේතු කරලා. ඉතින් වීඩියෝ වෙලා නැහැ නෙමෙයි වීඩියෝ කරන්න මම කැම් එකේ බටන් එක ඔන් කරලා නැහැ. උඩ සරදයි කියලා ගන්න. ඉතින් ළමයි මේ තියන්නේ කොණ්ඩේ කැපුවට පස්සේ එක ගන්නට ඉතින් එයා කැපුවා. ළමයි පිරිමි කෙනෙක්ට කියලා කොණ්ඩේ කපා ගන්න කියන්නේ ඇයි දන්නවද? ඔන්න අයියා මගේ කපපු ප්‍රමාණය හොඳේ. මම අර ෆොටෝ එකේ ඇයි වලින් හැදුවේ. ඒක ඩීමෝටෝ හැදුනා. ජෙමිනි එකේ මේ මම ස්ටේටස් දැම්මා. එතකොට දාන්න කට්ටියට යවුවා. ඉතින් අයියට දැම්මා. අයියා ඉතින් හිතුවා අනිවාර්යෙන් මම කොණ්ඩේ කපලා තමයි ගිහලා. ඒක හිතන්නවත් බෑ බොරුවක් කියලා. අයියා පොඩ්ඩක් ඉතින් අවුලලා හිටියේ. ගොඩක් කට්ටිය අවුල්. මෙන්න මෙච්චර අයියා මයි කොණ්ඩේ කපලා තියෙන්නේ. පේනවද? මෙච්චරයි. හරියට අංගල් දෙකක් වගේ ප්‍රමාණයක් තමයි දැන් කැපුවේ. ඒක තමයි කියන්නේ පිටිම කෙනෙක්ට ගිහලා කොණ්ඩේ කපා ගන්න කියලා. වොෂ්රූම් එකේ ළමයි ලයිට් එක මාර සැරයි. මාව නිකන් බොදලා වගේ පේන්නේ. මේ කොණ්ඩේ ගස් ටිකත් එකතු කරගෙන යන්න අපි ලෑස්ති වෙමු. දැක්කනේ පිරිමිනේ කොණ්ඩේ කැපුවම වෙන සිද්ධිය. ඉතින් ළමයි මේ වීඩියෝ ෂූට් කරේ පොසොන් දවසේ මම අයියත් එක්ක දන්සල්ල හැම ගිහින් ඇවිල්ලා
හවස නෙමෙයි යන්නේ රෑ 10ත් පහු වෙලා. රෑ ඉතින් මේ ඔයාලට පෙන්නන්න ඕනෙම නිසා තමයි මම මේ වීඩියෝ ෂූට් කරේ. ළමයි මේ බලන්න කොණ්ඩේ දිගට තියනවට වැඩිය කොණ්ඩේ එක ගානට කපලා වොලියුම් එක තියදී තමයි කොණ්ඩේ එක මාර සරු බවක් පෙනෙන්නේ. ඉතින් මේ බලන්නකෝ මම ඔයාලට කියන්නේ පොය දවසට අනිවාර්යයෙන්ම කොණ්ඩේ චුට්ටක් කපන්න. මොකද හේතුව තමයි ළමයි කොණ්ඩේ කපනවා කියන්නේ කොණ්ඩේ වොලියුම් එක හැදෙනවා. කොණ්ඩේ දිගට නැට්ටක් වගේ තිබ්බට ඒ කොණ්ඩේ කිසිම ලස්සනක් නැහැ ළමයි. ඉතින් ළමයි ඊළඟට කරන පියවර තමයි මම ළමයි ඊට පස්සේනිද තමයි මගේ කොණ්ඩේ වතුරට දැම්මේ. ඉතින් ඒ වීඩියෝ ක්ලිප් එකක් බලන්න. මෙතනින් මම මේ බ්ලොග් එක ඉවර කරනවා. බයි ළමයි. අන්න පුතේ එක ගලාන යනවා. යන්නේ යයි. මගේ කොණ්ඩේ තේවගේ